අයිබා අය අපි හම්බුනා සතියකට විතර පස්සේ අද මම මොකද්ද පෙන්වන්න යන්නේ මේ අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ තවත් සපත්තු ඕඩර් කරගන්න විදිය. සපත්තු විතරක් නෙමෙයි මේ විදියට ඔයගොල්ලන්ට ඕනම දෙයක් ඕනම රටකින් ඔයගොල්ලන්ගේ ගෙදරටම ගෙන්න ගන්න කොහොමද කියලා තමයි මම අද පෙන්වන්න හදන්නේ. මේකට අපි කියන්නේ පැකේජ් ෆෝවර්ඩින් කියලා. ඔයගොල්ලෝ මේක ගොඩක් අය දන්නවත් ඇති. සමහර අය දන්නේ නැතිව ඇති. හරි මොකක්ද මේක තේරුම පැකේජ් ෆෝවර්ඩින් කියන්නේ සාමාන්‍යයෙන් මෙතනදි සිද්ධ වෙන්නේ දැන් ඔගොල්ලෝ මගේ කලින් වීඩියෝ එකේ දැක්කා මම ගෝට් එකට ගියා එතනින් කෙලින්ම මගේ ඇඩ්‍රස් එකට ඕඩර් එක දාපුවාම ඒගොල්ලෝ කෙලින්ම මෙහෙට ඩිලිවර් කරනවා. හැබැයි සමහර වෙලාවල් වලට ඔයාට ඒක කරන්න අමාරුයි. මම කියන්න උදාහරණයක්. දැන් ඔගොල්ලෝ කල්පනා කරන්න ලෝකේ මොකක් හරි නිෂ්පාදනයක් තියෙනවා. ඒ නිෂ්පාදනය ඒගොල්ලෝ විකුණන්නේ ඒ අදාළ රටේ විතරයි. ඒ රටෙන් පිට ඒගොල්ලෝ ඒක විකුණන්නේ නැහැ. ඔගොල්ලෝ නිකන් දන්නවා කොරියාව, ජපානය වගේ රටවල් වල ඒගොල්ලන්ගේ ඒ රටට එක්ස්ක්ලූසිව් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒකට ඒවා ඔයාට ඒ රටේ කවුරු හරි ඉන්නවා නම් එයාට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඒ අරනහම ඔයාට ගෙදරට ඒවා ගෙන්න ගන්න විදිහක් නැහැ. එතකොට මොකද්ද අපි කරන්නේ? හරි ඒක තමයි අපි අද පෙන්වන්න හදන්නේ. ඕකේ මම අද ඕඩර් කරන්න හදන්නේ ජපනීස් කොන්වර්ස් පෙයා එකක්. ඇයි මේ ජපනීස් කොන්වර්ස් කියන්නේ? ජපනීස් කොන්වර්ස් වල කතාව මේකයි. ලෝකේම කොන්වර්ස් කියන බ්‍රෑන්ඩ් එකේ රයිට්ස් තියෙන්නේ Nike සමාගමට. එනකොට ජපානයේ විතරක් මේක චුට්ටක් වෙනස්. ජපානයේ Nike සමාගමට නෙවෙයි කොන්වර්ස් කියන බ්‍රෑන්ඩ් එක අයිති. ඒක අයිති වෙන්නේ ඉටොචු කියලා සමාගමකට. එතකොට මම ගොඩක් දැකපු රිවිව්ස් වල කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ Nike Converse එකට වැඩිය මේ Japanese Converse quality එකෙන් ගොඩක් හොඳයි කියලා. ඒක නිසා මම පොඩ්ඩක් try කරලා බලන්න හිතුවා. හරි අපි දැන් වැඩේට බහිමු. මේක මම ෆෝන් එකෙන් තමයි order කරේ. මම මේක step by step මම කරපු දේවල් ටික ඔයගලන්ට මේකේ පැහැදිලි කරලා දෙන්නම්. මම මෙතනින් දාන්න වීඩියෝ එක මම මේ ෆෝන් එකෙන් order කරපු හිදී. හරි එහෙනම් අපි යමු වැඩේට. මෙතන මම කරන්නේ ගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යනවා. ගියන් පස්සේ මම මේ ඕඩර් කරන්න හදන්නේ 1 star J vintage canvas කියන එක. හරි මේක ඇවිල්ලා made in Japan. ඔයගොල්ලන්ට මට ඒක යට පෙන්වන්න පුළුවන්. හරි මේ තියෙන්නේ යට it is a made in Japan reproduction of the canvas 1 star model that was released in the 1990s. ඔන්න ඕක තමයි මම ඕඩර් කරන්න යන්නේ. ඔය තියෙන වෙබ්සයිට් එක මම ගියපු මේක ඇවිල්ලා ජපාන් එක්ස්ක්ලූසිව් වෙබ්සයිට් එක. මේකේ ඔයගොල්ලන්ට පේන ඇති මගේ පේජ් එක ට්‍රාන්ස්ලේට් වෙලා තමයි මට පෙන්වන්නේ. හේතුව ඇවිල්ලා මේක ජපාන් වල ඩොමෙස්ටික් මේ කොන්වර්ස් සයිට් එක. ඒකේ තියෙන ජපනීස් වලින් ඒ යකුරු සහ ඒ භාෂාව මට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා Google එකෙන් මම ඒක ට්‍රාන්ස්ලේට් කරලා ඉල්ලනවා. මම මේකේ ලින්ක් එකත් ඔයගොල්ලන්ට යටින් දාන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසියිනේ මේක ඕගොල්ලොත් මෙහෙම ඕඩර් කරනවා නම් කරන්න. මම මේකෙදී පාවිච්චි කරනවා එක්තරා සර්විස් එකක්. මේ සර්විස් එක මම පාවිච්චි කරන්නේ shop and ship කියන සර්විස් එක. මේක Aramax කියන courier සර්විස් එකේ සබ්සයිඩරි එකක්. මේගොල්ලෝ කරන්නේ අපි මොකක් හරි රටකින් දැන් මෙහෙම ඕඩර් කරනවා නම් ඒක ඒ රටේ ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකකට ගෙන්නගෙන ඉවර වෙලා මම ඉන්න රටේ මගේ ඇඩ්‍රස් එකට ඒගොල්ලෝ ඩිලිවර් කරනවා. මේක තමයි මෙතනදී මම කරන්න යන්නේ. මම ඒක පෙන්නන්නම් දැන් ඒක කොහොමද වෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ මම ගන්න යන ෂූ එක. මේ තියෙන්නේ මම ආස කලර් එක. මේකේ ගිහිල්ලා මම තෝරනවා මේකේ සයිස් එක. ඔයගොල්ලන්ට පේනවා මේ දවස්වල ඒගොල්ලන්ගේ 60% off promotion එකක් යනවා. ඇත්තරම මේකේ තියෙන තව වාසියක් තමයි මේ පැකේජ් ෆෝවර්ඩින් එකේ. සමහර වෙලාවට ඔයගොල්ලෝ නිකන් කල්පනා කරන්න ඔයා කොහෙන් හරි රටකින් බඩුවක් ගන්නකොට ඒ රටේ ඒ බාණ්ඩෙට සේල් එකක් යනවා. දැන් ඔයා හිතන්නේ ඒක ලංකාවේ ඉන්දියාවේ ගන්නකො එක බාණ්ඩ රටවල් දෙකේ විකුණනවා. ඉන්දියාවේකට සේල් එකක් යනවා. ඔයාට බැලුවාම shipping cost එකයි ඒකේ වියදමයි බලපුවාම ඔයාට ලංකාවෙන් ගන්නට වඩා ඒක ඉන්දියාවෙන් ගන්න එක ලාභයි. හැබැයි මේක ඉන්දියාවෙන් ලංකාවට විකුණන්නේ නැහැ. ඒක විකුණන්නේ ඉන්දියාවේ ඩොමෙස්ටික් මාකට් එකට. එතකොට මට පුළුවන් මේ ඉන්දියාවෙන් ඒ ඕඩර් එක දාලා ඒ සේල් එකේ තියෙන වට්ටම අරගෙන ඉවර වෙලා මට ලංකාවට ෂිප් කරගන්න.
එතකොට මට එකෙන් වාසියක් තියෙනවා. හරි. හැබැයි මේකේ මං අරගොල්ලන්ට මගේ පළවෙනි වීඩියෝ එකේම කිව්වා වගේ ලංකාවේ ටැක්ස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන. එතකොට ඔය ටැක්ස් වැදිලා නම්මනම් වෙලා එනකොට ගාන සමහර විට වැඩි වෙන්න පුළුවන්. ඒක ගැන මට ලොකු දැනුමක් නැහැ ලංකාවේ ටැක්ස් එක වැඩ කරන්නේ කොහොමද කියලා මට යාළුවෙක් කිව්වා. AliExpress එකෙන් එන බඩු වලට ටැක්ස් ගහනවා, Temu එකෙන් එන එකට ගහන්නේ නැහැ. ඔය වගේ නිකන් අපබ්‍රංශ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ තත්ත්වය කොහොමද කියලා මට 100% කියන්න බෑ. නමුත් ඔයාට ලෝකයෙන් නිකන් මේක ලංකාවේ කෙනෙක්ට නිකන් වටින්නේ ගොඩක්. මම හිතන විදිහට ඕගොල්ලන්ට ලෝකයේ වෙන රටක තියෙන භාණ්ඩයක් ගන්න ඕනේ. නමුත් ඒක ලංකාව ඇතුළට මිලදී ගන්න කෙනෙක් නැහැ. ලංකාවේ ඒක විකුණන්නේ නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට මේක මට වියදම ප්‍රශ්නයක් නැහැ කියලා හිතලා මිලදී ගන්න පුළුවන්. දැන් මෙතන මට තියෙන මේක තමයි මට ගෝට් එකෙන් ගිහිල්ලා කොන්වර්ස් එකක් ගන්න පුළුවන්. මේඩ් ඉන් ජපාන් කොන්වර්ස් එකක්. හැබැයි ගෝට් එකේ තියෙනවා. නමුත් මට ඕනේ මොඩල් එක නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මට සමහරට ඒක තිබ්බනම් ගෝට් එකෙන් අඩුවට මිලදී ගන්න පුළුවන් වෙන්න තිබ්බා. නමුත් මේක ඒකේ තිබ්බේ නැති නිසා තමයි මම ඒගොල්ලන්ගේ ඩොමෙස්ටික් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වෙන කට්ටක් ආගෙන මේක ඕඩර් කරන්න යන්නේ. හරි. ඒක අතුරු කතාවක්. අපි ආපහු එමු මාතෘකාවට. හරි. දැන් මෙතන මම මගේ සයිස් එක තෝරලා දෙනවා. මේක මගේ ඔයගොල්ලන්ට පේනවා මේකේ සයිසස් තියෙන්නේ US සයිසස් සහ ජපාන් සයිස්. එතකොට ජපාන් වල සයිස් එක යන්නේ සෙන්ටිමීටර් වලින්. එතකොට ඔයා දැනගන්න ඕනේ මේක සෙන්ටිමීටර් වලින් කොච්චරක්ද මගේ කකුලේ සයිස් එක. ලේසිම වැඩේ තමයි ඔයගොල්ලෝ දන්නවනම් ඔයාගේ යුරෝපියන් සයිස් එක හෝ US සයිස් එක ඒක Google කරන්න. එතකොට ඔයගොල්ලෝ ඒක Google කරපුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සයිස් එක මොකද්ද ජපනීස් සයිස් වලින් කියලා. මේක හැබැයි තියෙන හොඳේ කියන්නේ මේක US සයිස් වලිනුත් දාලා තියෙනවා මේකේ. දැන් මම මෙතන මේක මම මේකේ sign up වෙලා නැහැ මේගොල්ලන්ගේ Converse Japanese site එකේ. මට ඒකේ user account එකක් නැහැ. ඒක නිසා මම දැන් මෙතන sign up වෙන්න තමයි යන්නේ. හැබැයි මෙතන තව විශේෂ දෙයක් තියෙනවා. මම Japanese Converse site එකේ sign up වෙලා නැති වුණාට මගේ Shopify account එකක් තියෙනවා. එතන දැන් මගේ ඇඩ්‍රස් එක මම ඇතුළත් කරන්න ඕනේ. මේක ඇඩ්‍රස් එක ඇතුළත් කරන්නේ කොහොමද? මම ගාව තියෙනවා මේ shop and ship කියන app එක. ඒ app එක මම මුලින්ම open කරගන්න ඕනේ මෙතන මගේ ඇඩ්‍රස් එක දෙන්න කලින්. ඊට පස්සේ මේ ඇඩ්‍රස් එකට ගියාම මේකේ මම මේකට ගියාම බලා ගන්න පුළුවන් මේකේ යට ඔය ඇඩ්‍රසස් කියන එකට ගියාම ඔයාට මෙතන තියෙන රටවල් සාමාන්‍ය ලෝකේ ගොඩක් රටවල් වලින් මේකෙන් ඔයාට බඩු ගන්න පුළුවන්. මේක ඔයාට පේනවා තායිලන්ඩ් තියෙනවා, සවුත් කොරියා තියෙනවා, ජපාන්, යුනයිටඩ් කින්ග්ඩම්, චයිනා, යුනයිටඩ් අරබ් එමිරේට්ස්, ටර්කිය, ඉන්දියා. ඊට පස්සේ ඕකේ ඔයා නිකන් ලෝකේ ගොඩක් රටවල් වල නිකන් උඩින් මෙහෙම සර්ච් කරපුවාම ඒ රටවල් වලට අදාළ ඇඩ්‍රස් එකක් ඔයාට ඒගොල්ලෝ සයින් කරලා තියෙනවා. මේකේ ඔයාට ප්ලෑන්ස් දෙකක් තියෙනවා. මේ shop and ship එකේ ඔයාට ගෙවලා ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඔයාට ෆ්‍රී දෙන ප්ලෑන් එකක් තියෙනවා. ඒකෙල්ල හැමතිස්සෙම charge කරන්නේ කිලෝ එකකට යන ප්‍රමාණය. කිලෝ 1 2 3 විදිහට තමයි ඒගොල්ලෝ charge කරන්නේ. ඔයා ෆ්‍රී එකේ sign up වුණොත්. ෆ්‍රී එකේ sign up වුණාම එතකොට වෙන්නේ දැන් ඔයා Grab 200ක භාණ්ඩයක් ගත්තත් ඔයාට කිලෝ එකක් ඩිලිවර් කරන වියදමම ඒගොල්ලෝ charge කරනවා. හැබැයි ගෙවල ගන්න එකේ තියෙන වාසිය තමයි ග්‍රෑම් 200යි නම් ඔයාගේ භාණ්ඩයේ බර ඒගොල්ලෝ charge කරන්නේ ග්‍රෑම් 200ක් ඩිලිවර් කරන්න යන වියදම විතරයි. ඒක ලොකු පරතරයක් තියෙනවා. මමත් ඇත්තටම තාම ඒවට use කරන්නේ free එක. මම එච්චරටම මේ app එක use කරන්නේ නැහැ. ඒක ගොඩක් use කරන කෙනෙක්ට අර වගේ ග්‍රෑම් ගානට charge කරන එක ගොඩක් වටිනවා. මගේ මතය ඇවිල්ලා මම මේකෙන් ඉඳලා හිටලානේ බඩු ගන්නෙ. එතකොට මම මේ ප්ලෑන් එකටත් මාසයකට ගාණක් ගෙවලා ඒ මාසේ මම බඩුවක් ගත්තේ නැත්නම් මට ඒක නිකන් වියදමක් විතරයි. ඒකට වැඩිය මට සාපේක්ෂව කිලෝ එකකට හරි කමන්නේ නැහැ ගෙවලා ගෙන්න ගන්න එක තරමක් දුරට සාපේක්ෂව මට ලාභයි කියලා මට හිතිලා තියෙනවා. ඒක නිසා තමයි මම එහෙම කරන්නේ. මොකද සපත්තුවක් ඉතින් කොහොමත් ග්‍රෑම් 800ක් 900ක් කිලෝ එකක් වගේ තමයි කොහොමත් ඒකෙල්ලන්ගේ ඩිලිවරි කරන බොක්ස් එකේ බරත් එක්ක එකතු වුනහම ඒ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඒක නිසා මම ඒක එච්චරටම ගෙවලා ගන්න කියලා ගියේ නැහැ. ඕකේ. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මේගොල්ලන්ගේ මේ ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා.
මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ වෑහවුස් එක ඇඩ්‍රස් එකක්. මේක ඔගොල්ලන්ට මේක ඇඩ්‍රස් 2 කියන එකේ පෙන්වන්නේ මේ කෝඩ්ඩයක්. ඕකෙන් තමයි ඒගොල්ලෝ තේරුම් ගන්න හරි මේ භාණ්ඩය යන්න ඕනි මේ කස්ටමර්ට කියලා. ඊට පස්සේ නැත්තම් ඔක්කොම අර වෑහවුස් එකේ ඇඩ්‍රස් එකනේ තියෙන්නේ. ඒ යට තියෙන කෝඩ් එකෙන් තමයි කස්ටමර් කවුද කියලා ඒගොල්ලෝ හඳුනගන්නේ. ඊට පස්සේ දැන් මම කරන්න ඕනේ මේ තියෙන ඇඩ්‍රස් එක මෙහෙමම කොපි පේස්ට් කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ ඇඩ්‍රස් 2 කියලා එකේ තියෙන එක කෝඩ් එක කොපි පේස්ට් කරන්නම ඕනේ. නැත්නම් ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙනවා කවුද මේක ඕඩර් කරේ කියලා. දැන් මෙතනින් ගිහිල්ලා ඔය තියෙන ඇඩ්‍රස් එක එහෙමම මම කොපි කරලා දෙන්න ඕනේ. දාලා එතනින් මගේ ඕඩර් එක දානවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලන්ට මෙතන පැකේජ් ඇලර්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. මෙතනදි කරන්නේ මේගොල්ලන්ට ඇලර්ට් එකක් දෙනවා මේක මගේ බඩුවක් එනවා මේක ගන්න ලෑස්තිලා ඉන්න කියලා. ඒගොල්ලන් ට්‍රැකින් නම්බර් එකක් තියෙනවා නම් ට්‍රැකින් නම්බර් එක දීලා බිල අප්ලෝඩ් කරපුවාම ඒගොල්ලෝ ඔටෝමැටිකලි ඒ සයිට් එකෙන් ඩිටෙක්ට් කරනවා හරි මෙයාගේ පැකේජ් එකක් මේ දාට අපිට ඩිලිවර් වෙනවා අපි ඒක ගන්න ඕනි කියලා. එහෙම කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ. මේක මම කරන්නේ නිකන් වැඩි හොඳට වගේ දෙයකට. එහෙම නැතුවත් ඔයගොල්ලන්ට ඒක නිකන් තිබ්බත් ඔයාගේ අර කෝඩ් එක තියනවා නම් අනිවාර්යෙන් ඒක ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකට ආවයින් පස්සේ ඔයාලට නොටිෆයි වෙනවා. හරි මෙන්න දැන් ඔයාගේ බඩුව ඇවිල්ලා තියෙන්නේ කියලා. පස්සේ ඔයාගේ ඒක ඩිලිවර් වුණායින් පස්සේ ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකට ඔයාට නොටිෆිකේෂන් එකක් එනවා. හරි. දැන් මේක ඇවිල්ලා තියෙන්නේ අපිට මේකේ වටිනාකම සඳහන් බිල් එකක් අප්ලෝඩ් කරන්න කියලා කියනවා. හේතුව ඇවිල්ලා එතනින් තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ හරි මේකට ටැක්ස් කීයක් චාර්ජ් වෙනවද කියලා. දැන් ලංකාවේ අපි ගත්තොත් දන්නවා මේකට වැට් එකක් අනිවාර්යෙන් වදිනවා. ඊට අමතරව කස්ටම් ඩියුටි එකක් වදිනවා. ඔය ටික එකතු වුණාන් පස්සේ කොච්චර ගාණක් එනවද කියලා. මොකද මේක කුරියර් සර්විස් එකක් කරා සිද්ධ වෙන දෙයක් නිසා මේගොල්ලෝ මොකද කරන්නේ ඒ චාර්ජස් ටික මුලින්ම ඔයාගෙන් අය කරගන්නවා. ඊට පස්සේ තමයි ඔයාලට ඩිලිවරි කරන්නේ. එතකොට මං කරේ දැන් මගේ බිල් එක අප්ලෝඩ් කරායින් පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ ඩිලිවර් කරනකොට මට එනවා නොටිෆිකේෂන් එකක් ආයේ හරි ඔයා දැන් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ ඩිලිවරි චාර්ජස් සහ ටැක්ස් තියෙනවා නම් ඒ ටික ඔක්කොම එකතු කරලා ඔයාට එක බිලක් තමයි එන්නේ. ඒක ඔයා ගෙවුවයින් පස්සේ ඔයාට ගෙදරටම ඒගොල්ලෝ ඒක ඩිලිවර් කරනවා. එතනින් ඔයාට කතාව ඉවරයි. ලොකු දෙයක් නෑ මේක. මේ හරිම ලේසි. මේක මටත් වැඩිය අපේ අක්කා තමයි ගොඩක් පාවිච්චි කරන්නේ එයාගේ වැඩවලට. ඇත්තටම මම මේ පාවිච්චි කරපු account එකත් මගේ එක නෙමෙයි මම අක්කාගේ එක තමයි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. මොකද ගෙදර ඉන්න දෙන්නට accounts දෙකක් හදාගෙන නිකන් maintain කරන්න උවමනා නැති නිසා. හරි දැන් මගේ මේක මම පෙන්නන්නම් මොකද්ද මම ගෙන්න ගත්තේ කියලා. මේ තියෙන්නේ ඒ ආපු පැකේජ් එක. ඔයගලන්ට පේනවා මේකේ shipping label දෙකක් තියෙනවා. මේ රෝස පාට නිකන් හරි කියුට් එකක් තියෙන්නේ ජපානයේ ඩොමෙස්ටික් ඩිලිවර් කරපු එකේ ලේබල් එක. ඊට පස්සේ මේ තියෙන්නේ මේ අපේ ගෙදරට ඩිලිවර් කරන්න ගහපු ලේබල් එක. ලස්සන පෙට්ටියක් ඒගොල්ලන්ගේ මේ බ්‍රෑන්ඩඩ් බොක්ස් එකකම තමයි ඇවලා තියෙන්නේ. මෙතන පේනවා Converse කියලා ගහලා තියෙනවා. මේ නිකන් one stack represent කරන්න තමයි මෙහෙම තරුවක් ගහලා තියෙන්නේ. අපි ඉතින් මේක පස්සේ දවසක අන්බොක්ස් කරලා බලමු. මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු. Thank you. අයබෝවන්.